හදමුද අපි චොක්ලට් ලාවා කේක් එකක්. මුලින්ම චොක්ලට් ග්‍රෑම් 170කුයි බටර් ග්‍රෑම් 115කුයි කිරා ගන්න ඕනි. ඊට පස්සේ දෙකම එක භාජනයකට දාලා ඩබල් බොයිල් කරගන්න. ඒ ටික ඩබල් බොයිල් වෙනකම් ෆොයිල් කප් ටිකක් අරගෙන බටර් ගා ගන්න. බටර් ගාගත්ත ෆොයිල් කප් වලට චොක්ලට් කුඩු චුට්ටු චුට්ටි ඉහළ එක කප් එක වටේටම විසිරුවා ගන්න. මේ තියෙන ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් ටිකයි බටර් ටිකයි. දැන් කෙතනති භාජනයක් අරන් ඒකට බිත්තර 3ක් කඩලා දාගන්න ඕනි. ඒකටම සීනි කප් කාලක් ලුණු තේ හැඳි කාලක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. හොඳට පෙනෙනකම් කලවම් කරාට පස්සේ ඒකට හලාගත්ත පාන් පිටි මේස් හැඳි 3ක් එකතු කරන්න ඕනි. පාන් පිටි ටික දැම්මට පස්සේ මිශ්‍රණය ආයෙත් හොඳට කලවම් කරන්න ඕනි බැටර් එකක් හැදෙනකම්. පිටි ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ ඒකට අපි අර මෙල්ට් කරපු චොක්ලට් ටිකයි බටර් ටිකයි එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරගන්න ඕන. මිශ්‍රණය හොඳින් කලවම් වුණාට පස්සේ කප් එකක් අරන් ෆොයිල් කප් වලට බැටර් එකෙන් චුට්ටු චුට්ටු දාගන්න ඕන. ඔය අතරදී oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාන්න. oven එක ප්‍රීහීට් වෙලා ඉවරනාට පස්සේ සෙල්සියස් අංශක 180ට විනාඩි 6ක් කේක් ටික බේක් කරගන්න ඕන. බේක් වෙන්න දාද්දි උඩ යට දෙකම රත් වෙන විදිහට බේක් වෙන්න දාන්න. ඔන්න දැන් විනාඩි 6ක් කේක් ටික බේක් වුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. දැන් පීරිසියක් අරන් හිමීට ෆොයිල් කප් එකෙන් කේක් එක වෙන් කරගන්න ඕන. බටරුයි චොක්ලට් කුඩුයි දාලා තියෙන නිසා ලේසියෙම කේක් එක කප් එකෙන් ගැලවිලා එනවා. මේ තියෙන්නේ චොක්ලට් ගාලන ලාවා කේක් එක. මේක හරිම රසයි. ඔයාලත් හදලා try කරලා බලන්න.